සංගීත සීසන් 2 කතාවේ අපිට අද කතා කරන්න තියෙන්නේ විශේෂයෙන්ම අතුලගේ අතීත වේදනාව සහ අසේලගේ පලිගැනීම සහ විශේෂයෙන්ම අතුල පලිගැන්න තියෙන උමනාවටම අසේන්ට වගේම මහීටත් උදව් කිරීම හරිම සතුටට කාරණාවක්. විශේෂයෙන්ම අතීතයේ සිදු වුණු විශේෂයෙන්ම තමන්ගේ නංගිත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්න ගැන අතුලට තාම මතකයි. අතුල ලංකාවට ආවෙම අසේලගෙන් පලිගන්න බලාගෙන. කතාවේ මූලික අවධියේදී අතුල සහ ඔහුගේ පවුල මුහුණ දුන් අමාරුම තත්ත්වය අපි හොඳටම දන්නවා. තුෂාරිගේ ආදරය සහ කල්නගේ වංචාව. ඇත්තටම කල්නත් පසුකාලීනව වෙනස් වුණා. හැබැයි අසේල වෙනස් වෙන්න ඉඩක් දුන්නේ නැහැ. අතුලගේ නංගි වෙන තුෂාරි ආදරය කළේ කල්නට. නමුත් පසුකාලීනව කලන අයව අතහරින්නේ නැතිම තැන අසේල කරපු දේ තමයි වෙන රටකට යවපු එක. ඇත්තටම කියනවා නම් තමන්ගේ නංගි කොච්චර දුක් විඳද කියලා දන්න අතුල හැමදාම බලාපොරොත්තු වෙන්නේ ඇත්තම කියනවා නම් අසේලගෙන් පුළුවන් තරම් පරිගැනීමට. ඉතින් අතුල යලිත් පැමිණියේ ඒ වෙනුවෙන්මයි. ඇත්තටම අසේලගේ දුවව ඒ කියන්නේ එකම දුවව විවාහ කරලා දුන්නොතින් එහෙම මහීට එතකොට ඔහු දුප්පත් කොල්ලෙක්. අනිත් එක අසේනගේ ජීවිතයට කරදරයක් නොවි අසේල්ලගෙන් පරිගන්න තියෙන හොඳම අවස්ථාව ඒක නේද කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයාලට මතක් කරන්න ලෑස්ති වෙනවා.